සුබ දවසක් මගේ ආදරණීය යාළුවන්ට. ඉතින් ඔයාලා සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ආවා ඔයාලව හම්බ වෙන්න. මම චූටි මැණිකයි ගියා බුදුන්ට මල් පූජා කරන්න මල් ටිකක් හදන් එන්න. දැන් ටිකක් හවස් වෙලානේ. ඉතින් මල් කඩ ඉන්න අතරේ අප්පච්චිත් ආවා. සිදු නොවන මල් වට්ටිය මගේ අතට දීලා අප්පච්චි ළඟට තමයි ඔය දුවලා ගියේ. දුවලා ගිහිල්ලා එයත් නැග්ග වාහනේට. එයා හරි ආසයි වාහනවල හිට මෙහෙට යන්න. ඉතින් ඔය විදිහට මමත් ගේ ඇතුළට ඇවිල්ලා දැන් මේ ලෑස්ති වෙන්නේ බුදුන්ට මල් පූජා කරන්න. මල් භාජන, පැන් භාජන සෝදලා පිරිසිදු කරගන්න. ඒව අපි පූජා කරද්දී ඒ විදිහට පිළිවෙලට පිරිසිදුව අපි බුදුන්ට පූජා කරන්න ඕනේ. ඉතින් ඔය විදිහට මම ඒ ටිකත් ඔක්කොම සෝදලා දැන් මේ ලෑස්ති වෙන්නේ මල් ටික ලස්සනට හදාගන්න. ඉතින් මම මේ දවස්වල නම් පැන් එකකට තමයි මල් දාලා පූජා කරන්නේ. ඒ අය දන්නවද? මේ දවස්වල හරිම රස්නේනේ. ඉතින් ඒ නිසා මල් ටික ඉක්මනින් මැලවෙනවා. මේ විදිහට පූජා කරාම ඒ මල් ටික ගොඩක් වෙලා ලස්සනට තියෙනවා. ඉතින් ඒ නිසා ওই විදිහට මල් ටිකත් ලෑස්ති කරලා මම පැන් භාජන ටිකත් ওই විදිහට තියාගත්තා. ඉතින් එතනන ලස්සනට මල් ටිකක් මම තියාගත්තා. මං හරි ආසයි බුදුන්ට මල් පූජා කරද්දී හරි ලස්සනට පිළිවෙලට ඒ දේවල් කරගන්න. ඉතින් ඒවත් ලෑස්ති කරලා මං එළියට එද්දි මෙන්න බලන්නකෝ අපේ සුදු පුතා මල් ගස් වලට වතුර දාන ගමන් තමයි ඉන්නේ. එයා දැන් හැමදාම මල් පැල වලට වතුර දානවා හවසට. දැන් ඔය කරන්නේ ගේ ඉස්සරහ තියෙන කොළ හැල්ල තියෙන ටික අතු ගාලා දාන්න. ඇත්තටම එයා පොන්චි පැටියෙක් වුණාට ඒ දේවල් වලින් නම් මට ගොඩාක් උදව් කරනවා. ඉතින් මං ඊට පස්සේ ගිහිල්ලා බුදුන්ට මල් පහන් පූජා කරන්න තමයි යන්නේ. ඉතින් ඔය විදිහට මල් පැන් පූජා කරලා දැන් මේ හදන්නේ පහන් පත්තු කරන්න. ඒ පහනෙන් එන ආලෝකයෙන් මුළු ගෙදරම ආලෝකමත් වෙනවා. මං නම් හරි ආසයි හවසට පහන පත්තු කරලා ඒ හඳුන් කූරු වල එන සුවඳින් මුළු ගෙදරම ආලෝකමත් වෙනවට. ඉතින් ඔය විදිහට මම පහන පත්තු කරලා හඳුන් කූරු පත්තු කරගත්තා. ඉතින් හඳුන් කූරු ටිකක් ගහලා දැන් මේ හදන්නේ මගේ පොටිපොය එකේ මන් තියන් ඉන්න ශුද්ධෝපවලට හඳුන් කූරු පූජා කරලා මල් පූජා කරන්න. ඉතින් එතෙන්ටත් ගිහිල්ලා මම වැඳලා දැන් මේ හදන්නේ අපිට රැට කන්න බත් එකක් හොයාගන්න. ඉතින් ඉක්මනින් හාල් ටික සෝදලා මං බත් එකත් රයිස් කුකර් එකට ගහගන්නවා. එතකොට මගේ ඉතුරු වැඩ කළේද්දි බත් එක ඉදලා තියෙනවනේ. ඉතින් ඔය විදිහට රයිස් කුකර් එකේ තිබ්බ වතුර පිහදාලා මං දැන් රයිස් කුකර් එක ගහගන්නවා. ඔය විදිහට බත් එකත් ඉදෙන අතරේ මං ආවා මිදුල ටිකක් අතු ගාගන්න. මොකද මේ දවස්වල පෑවිල්ල නිසා ගොඩාක් කොළ හැලෙනවා. ඉතින් ගේ ඉස්සරහ අතු ගෑවේ නැත්තම් හවසට හරිම කැතයිනේ. ඉතින් ඒ නිසා ඉක්මනින් මම මේ කොළ ටික අතු ගා ගන්න ගමන් තමයි ඉන්නේ. මිදුලත් අතු ගාගෙන මං දවල් හොදලා දාලා තිබ්බ රෙදි ටික අරගන්න තමයි යන්නේ. රෙදි ටිකත් ඔය විදිහට අරගෙන බාස්කට් එකට දාගත්තා. ඉතින් ඔය විදිහට රෙදි ටිකත් එකතු කරලා දැන් මං යන්නේ ගේයස් කරගන්න. මොකද චූටි පැටව් දවල් තිස්සේ දඟලලා හවස් වෙද්දී ගේ හොඳටම හැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට මං ගේයස් කරද්දී මගේ චූටි පුතත් ඇවිල්ලා මට ගොඩක් උදව් කරනවා. ඉතින් ඔය විදිහට එයා නංගිගේ සපත්තු ටිකත් හරි ලස්සනට පිළිවෙලට තියලා දුන්න මට. ඊට පස්සේ මං ඇවිල්ලා සාලේ තියෙන මෙන්න මේ කොට්ට ටික ලස්සනට පිළිවෙලට තියාගන්න ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ දැන් මම මේ හදන්නේ මුළු ගෙදරම අතු ගා ගන්න. ඔය විදිහට ගේයස් කරලා අතු ගෑවයින් පස්සේ තමයි මගේ හිතට නිදහසක් දැනෙන්නේ. මොකද මං ආස නැහැ හවසටත් ගේ හැති වෙලා තියෙනවට. බබාලා ඉන්නවා තමයි
ඒ වුණාට අපි පුළුවන් තරම් පිළිවෙලට පිරිසිදු ගෙවල් තියාගන්න බලාගන්න ඕනේ. මොකද කොච්චර අමාරු වුණත් එහෙම තියාගනිද්දි ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. මගේ ලුණු එකත් ඉවර වෙලා තිබුණේ. ඉතින් ඒ කප් එකට මම ලුණු ටිකක් පුරව ගත්තා. ඔන්න බලන්නකෝ කවුද මට මේ උදව් වෙන්න ඇවිල්ලා ඉන්නේ කියලා. මං උයන නිසා එයත් ආවා මාත් එක්ක කුස්සියට. ඒ වුණාට එයා නම් කරන්නේ හරිම ලොකු උදව් තමයි මට. ලුණු ටිකත් අරගෙන ওই විදියට විසික් කරනවා. මොනවත් තියන්න බෑ හවුවෙන්න. සේරම අරගෙන එයා විසික් කරනවා. ඉතින් එයාවත් පැත්තකින් තියාගෙන හිමීට මම මේ හදන්නේ අපිට රැට කෑම ටික හදාගන්න. අද මට හිතුණා බත් වියන එක හොඳයි කියලා. ඒ නිසා ඉක්මනින් මං කෑම ටික හදාගත්තා. මේ තියෙන්නේ සෝයා මිඩ්ඩෙවල් එකක්. ඒක නම් ඇත්තටම හරි රසට තිබුණා. ඉතින් ඔන්න බලන්නකෝ මගේ බත් එක ඉදිලා. ඉතින් ඒ නිසා බබාලට කවන්නත් ලේසියිනේ. ගොඩක් රෑ වෙන්නේ නැතුව. මං ඊට පස්සේ කරන්නේ උයන්න ගත්ත ඒ දේවල් හොදලා පිරිසිදු කරලා පැත්තකින් තියාගන්න. මොකද මං උයලා ඉවර වෙද්දි කුස්සිය සම්පූර්ණයෙන් අස් වෙලානේ එතකොට. එහෙනම් යාළුවනේ අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.